දුවත් දාමද? හරි කො නිමේෂ්. තුන්දෙනාම යට ගිහලා එකපාර එමුත් අපිට තුනයි. 1 2 ගයිස් අපි අද යනවා බොණ්ඩ. ඒක දානවා. හලෝ ගයිස්. ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ ව්ලොග් එකක් ගේන්න කියලා මට හිතුණා. අද ව්ලොග් එක තමයි බේසම. මහියංගනේ බේසම. ඇත්තටම මට මේ ව්ලොග් එක ගේන්න කියලා හිතුනේ මේ පැත්ත ගොඩක් ලස්සන පැත්තක්. අපි ඇත්තටම බේසමට දවස් දෙකක් ගියා. ඒ දවස් දෙකේම වීඩියෝස් කෑල්ල එකතු කරලා තමයි මම මේ ව්ලොග් එක හදලා තියෙන්නේ. වැඩිදුර කතාවක් නැහැ අපි ව්ලොග් එකට යමු. බලමු අපි බදුල්ලේ ඉඳන් මහියංගනට කොහොමද ගියේ කියලා. ඈස්තුනේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් උදේ 9ට විතර ඇති වෙලාව මම ලෑස්ති වුණා ගෙදරින් එන්න. හොඳම නැකතකින් තමයි මම වැහලා තියෙන්නේ. මොකද බයිසිකලේ බ්‍රේක් පොඩ්ඩක් අවුල් වුණා. ඒක හදලා අපි ආවා. මුලින්ම ඔය අපිට පේන්නේ ඔය දුම්හිඳ දියැල්ලට යන තැන. දුම්හිඳ දියැල්ල. ඒක පාස් කරගෙන එන්න ඕනේ. මේ ටිකේ දිගටම පල්ලම තියෙන්නේ අපිට බයිසිකලේ යනවා නම් නිව්ටල් වගේ යන්නත් පුළුවන්. දිගටම පල්ලම තියෙන්නේ. ඒ කියන්නේ දුම්හිඳ වංගෝ ඉදන් පල්ලහැටම තල් දෙන වගේ වෙනකම් පල්ලම තමයි තියෙන්නේ. ඔහම ගිහිල්ලා ඊට පස්සේ අපිට තියෙනවා ඔන්න ඔතන ඔන්න ඔයගොල්ලෝ දන්න තැනක් ඔය තියෙන්නේ. ඔය පරිවාසේ අවුරුදු 18ට අඩු ළමයි වැඩි කරන ළමයි ඔතනට තමයි ගේන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කෙලින්ම මීගහකිවුල ප්‍රාදේශීය සභාව. ඊට පස්සේ මීගහකිවුල ටවුන් එක හම්බ වෙනවා. ඔය තියෙන මීගහකිවුල ටවුන් එක දැන්ට 10:00 වගේ වෙලාව ඇති. මොකද අපේ කට්ටිය වෙලාවට වැඩ කරන්න කිව්වම හරියටම වෙලාවට වැඩ කරනවානේ. මම උදේ 8:00ට තමයි එන්න කිව්වේ. කොහොම හරි මීගහකිවුල ටවුන් එක පාස් කරගෙන කිලෝමීටර් 10ක් 20ක් වගේ ගියාට පස්සේ අපිට ලොග්ගල්ලාව ජලාශය හම්බ වෙනවා. අවුව ටිකක් සැරයි. කියන්නේ දවස් අපි ගියපු දවස් දෙකේම පොඩ්ඩක් අවුව සැරයි. අපේ අත් එහෙම ගොඩක් පිච්චිලා තිබ්බේ. ඒකට අපිට ලොකුවට ගාණක් වුන්නේ නැහැ. අපි ආතරලගේ චිල් එකේ ගියපු හින්දා ලොකුවට ගාණක් වුන්නේ නැහැ. බදුල්ල ඉඳන් එනවනම් මෙන්න මේ පාර තමයි යන්න ඕනේ ඔයගොල්ලෝ. මෙතන පොඩ්ඩක් නැවත්තුව අපේ කට්ටියට පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා. පොඩි කැලයක් වගේ තියෙන තැන මෙතන ලොග්ගල්ලාවේ ඩෑම් එකේ view point එක වගේ තමයි තියෙන්නේ. මම දැන් ඊළඟට view point එක පෙන්නන්නම්. මෙතන පොඩි කැලයක් වගේ තියෙනවා. මෙතනින් තමයි උඩ view point එක. ඔය තියෙන view point එක. ඔය දැන් අපි කට්ටිය ඇවිල්ලා බහිනවා. ඔය තියෙන view point එක. ඔතනින් ගිහිල්ලා අතන ඉස්සරහා තියෙන view point එක. එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. උඩ මොකද කියන්නේ vlog එක? ඔව් guys අපි අද යනවා බොණ්ඩ. මේ බොණ්ඩ කියන්නේ මුගේ මේ කිසිම දානවා. අපි ආවල් මයං සුන්දර මියුගුණ සෑය වැඳලා. මීට වැඩිය හොඳයි. මීගුණ සෑය ඒ මොනවාවා? නාපන්. නෑ බා පොට්ටක්වත් නෑ. මේ මොකද්ද බ්ලොග් Yeah boy. Yeah boy. Yeah boy. බ්ලොග් ගල්ලා ඔය. පොඩ මොකද්ද කියන්නේ තියෙන්නේ පරක් වෙලාවක සම්බන්ධ. මෙතන තියෙන්නේ මේ තමයි ඔය කෙලින්ම තියෙන්නේ මහියංගනයට යන පාර. කෙලින්ම පාර. එතනින් හැරෙන්න ඕනේ. ඔය හන්දිය තමයි මම කලින් පෙන්නුවේ. ඊට පස්සේ හන්දියෙන් ඔය ඇතුළට ආවම ඔතන තමයි තියෙන්නේ ඔය වියානෑල් තියෙනවා. මෙතන මට කොහොමද පැය එකමාරක් විතර ඉන්න ඕන අපේ කට්ටියට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා කියලා මම පැය එකමාරක් විතර රස්තිය දුන්නා. ඕකෙන් තමයි අර අපි යන බේසමට වතුර හරවන්නේ. ඔන්න බස් එකක් එනවා වෙන්නේ. ඔය වියානෑල. ඕක ඇත්තටම ගැඹුරුයි කියලා කියනවා. ගැඹුරුයි වගේ ඒක ගැඹුරු ඇති අනිවාර්යයෙන්.
ඔය වාහනයම ගොඩක් වැටෙන්නේ ඔය වියාන ඇලට තමයි. නොතනින් ඇද්දි ආය ජලාශය හම්බ වෙනවා. දැක්කද තියෙන පාර තියෙන විදිහ. ඔය තියෙන බේසම රිසෝට් එකට ආවා. කොහොම හරි කිලෝමීටර් 2-3ක් එන්න ඕනේ. වාහනයක එන්න ඕනේ පයින්නම් එන්න අමාරුයි. අර හන්දිය ඉඳන් ගොඩක් දුර එන්න ඕනේ. මේ හරි ටිකක් ගැඹුරුයි. මේ හරියට වෙන්න. ඔව්. අර පැත්තට වෙන්න නාන්නේ ගොඩක් කට්ටිය. එතනින් ගිහිල්ලා බහින්න පුළුවන්. ඔය වියාන ඇලෙන් අර බේසමට වතුර හරවන්නේ ඔන්න ඔතනින් තමයි. වතුර අරින්නේ ඔතනින්. වතුර අරිනවා කාලෙකට. ඒ වතුර අරින්නේ කියන්නේ කුඹුරු වැඩ වලට වතුර අරිනවා. ඒ වතුර ඇරියට පස්සේ තමයි අපිට නාන්න පුළුවන්. ඔන්න ඔය ඇල දිගේ කුඹුරු වලට කෙලින්ම යනවා පල්ලහැට. ඔය ඇලේ තමයි කට්ටි නාන්නේ. ඒකට තමයි බේසම කියලා හදලා තියෙන්නේ. මේකට එනවනම් වතුර ඇරලා තියෙනවද කියලා දැනගෙන එන්න ඕනේ. මගේ නම් යාළුවෙක් ඉන්නවා මම යාළුවට කියලා අහගෙන තමයි ආවේ. හොඳට දැනගෙන එන්න නැත්තම් මම එක සැරයක් ඇවිල්ලා වතුර වහලා තිබ්බා. එතකොට නාන්න වෙන්නේ නැහැ හැරලා යන්න තමයි වෙන්නේ. ඔය තියෙන්නේ බේසම. ඔතන තමයි කට්ටිය නාන්නේ. ඇත්තටම ගැඹුරු නැහැ. මං වගේ පීනන්න බැරි කට්ටිය ඉන්නවනම් ඔන්න හොඳයි. වැඩි ගැඹුරු නැහැ. ගානට තියෙනවා. ඔය ඉන්නේ අපේ කට්ටිය. ඔය තියෙන්නේ මං කැමරාවත් තරංග ආවා මොකද මට වීඩියෝ එකක් ගන්න ඕනේ හින්දා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා. මේ ගස් කොළන් කියන මේ ගලාගෙන අර මං කියවා වගේ වතුර ඇරලා තියෙනවද කියලා බලලා එන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ට හැරලා යන්න වෙනවා මොකද අර තියෙන එහා පැත්තේ කුඹුරු ඒ කුඹුරු වලට වතුර ඇරලා තිබ්බොත් තමයි බේසමේ වතුර තියෙන්නේ ඒක නිසා දැනගෙන එන්න ඕනේ ඉගඩේනා එකට ළඟට තුන්දෙනාම යට ගිහලා එකපාර එමුත් අපිට තුනයි 1 2 3 Life would be a dream if I could take you up in paradise up above. If you would tell me. අපි ඇත්තටම සින්දුවක් කියම කියලා පොඩි චිල්ලයක් දැම්ම මෙතන බයිට් එහෙම ගන්නවා නම් ඔයගොල්ලන්ට බයිට් එහෙම ගන්න පුළුවන් මෙතන හොඳයි ඔය සින්දුවක් කියම කියනවනම් ඊට පස්සේ අපි ගියා අපිට ඇත්තටම බඩගිනි මෙතන අයිස්ක්‍රීම් තිබ්බා අයිස්ක්‍රීම් ලෝරියක් තිබ්බා අයිස්ක්‍රීම් අරගෙන අපි ගියා ඔන්න ගයිස් ඔහොම තමයි අපේ පළවෙනි දවස ඉවර වුණේ අපි ඔතනින් අයිස්ක්‍රීම් කාලා ඔහොම ගෙදර ගියා පහමාර විතර වුණා මම යන්නේ කනම් වීඩියෝ කරේ නැහැ අපි එහෙනම් දෙවනි දවසෙන් හම්බෙමු දෙවනි දවසෙත් අපි ආය ආවනේ ඒ දෙවනි දවසේ වීඩියෝ කැල් ටික මම දැන් පෙන්නන්නම් But there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. Oh, nimesh. Wherever we make it. Oh, this view of you, it's got everything I need. Yeah, the rooms, they're cheap. අමතන අංක මගේ අවහිර කරලන්නට ඔබවගේ තරමට නැරලන් කෙරුවත් මම ඔන්න
ඔන්න ඔහම තමයි අපේ දෙවනි දවසත් ගත වුණේ. එදා වගේම අපි මෙතනින් සින්දුවක් එහෙම කියලා මෙතනින් බයිට් එකක් එහෙම දාගන්න නම් ඇත්තටම ඔයගොල්ලන්ට මෙතනින් හොඳයි. මේ රිසෝට් එක ගොඩක් හොඳයි. පළවෙනි දවසට වඩා ඇත්තටම දෙවනි දවසේ වතුර ටිකක් අඩුවෙන් තමයි තිබ්බේ. මෙන්න මේ වගේ. ඇත්තටම අර මං කලින් කිව්වා වගේ අර දෙවනි දවසේ ආවේ එදා පළවෙනි දවසේ ආපු කට්ටිය නෙමෙයි. ඒ වගේම පළවෙනි දවසේ මම කොණ්ඩේ වවලා හිටියේ. දෙවනි දවසේ කොණ්ඩේ කපලා ඉන්නේ. ෂොට්ස් වල ගැලපීමක් නැතුව ඇති. දවස් දෙකේම දේවල් එකතු කරලා තමයි vlog එක හදලා තියෙන්නේ. ඒක නිසා ඒවා ගණන් ගන්න එපා. ඔන්න ඔහම නාලා අපි යන්න ලෑස්ති වුණා. එදා වගේම යන්න ලෑස්ති වුණා. පොඩි යාළුවෙක් අපිට හම්බුණා. මෙතන පොඩි මල්ලි කෙනෙක් හිටියා. මේ මල්ලි එයාව එළෙව්වා. ඔන්න ඔහම තමයි අපේ දෙවනි දවසත් ගත වුණේ. එතන මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. එදා වගේම පළවෙනි දවසේ වගේම දෙවනි දවසෙත් අපි අයිස්ක්‍රීම් ගත්තා බඩගිනි හින්දා. අයිස්ක්‍රීම් අරගෙන ඔහොම අපි ගෙදරට යන ලෑස්ති වුණා. ගෙදර යන ලෑස්ති වුණා. ගන්න ඕ මල්ලලා. හරි ගයිස්, ඔන්න අපේ බේසමේ vlog එක අවසානයේට අපි ඇවිල්ලා ඉන්නේ. කොහොම තමයි අපේ දවස් දෙක ගත වුණේ. මෙච්චර කාල ඔයගොල්ලෝ මාත් එක්ක හිටියා වගේ ඉදිරියටත් මාත් එක්ක ඔය වගේම දී කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම ඉදිරියට videos දානවා. එහෙනම් හැමෝටම ජය වේවා. Mama, open the heart.